මේ අතර හිටපු ජනාධිපතිවරයා දෙම ප්‍රදේශයට ගොස් තිබුණේ ජනහමුවකට සහභාගී වීම සඳහායි. පසුව විරෝධතාවයේ නිරත වූ පිරිසද එම ජනහමුවට සහභාගී වූ අතර මෙහිදී ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිවරයා. රණවිරුව කරපු සේවය දවස ගානේ මේ රජයෙන් බලාපොරොත්තුව මේව ඉවත් කරලා දාන්න. එම් රණවිරුව වගේ කොන්ටාසියක් හිටියේ නෑ කියන්නේ. යුද්ධයක් තිබුණේ නෑ කියන්නේ. ඉතින් මේක LTT එකට එක විදිහකට සලකන්නත් ජීවිත පූජා කරලා රැකපු අය සීකරන්න තියෙන එකත් කඩලා දානවා නම් මම හිතන්නේ ඒක ඊටාම කලගාටුදායක තත්ත්වයක්. අනිවාර්යයෙන් මේ ගැන අපි අවධානය යොමු කරන බලධාරීන්ගේ කතාවක් තියෙනවා. TNA එකේ ඕන කමට මේව ඉවත් කරනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වන සංවත්සරයට සහභාගී වන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා. නෑ. බල මණ්ඩල තීන්දුව කරලා තියෙනවා යන්න එපයි කියලා. මේ එළවන්නේ තරුණයෝ ශක්තිමත්ම ප්‍රබලම මිනිස්සු. ජනතා බලවේග තියන අය. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවනවා නම් එයාලා වෙන පක්ෂයක් හදාගෙන හරියයි. බණ්ඩාරනායක මහත්තයයි එදා ඩී.ඒ. රාජපක්ෂ මහතුරු පක්ෂය අස්තරලා ගිහිල්ලා කරේ මොකද? ඒ ප්‍රතිපත්ති සියල්ලම කඩ වෙලානේ. ඊට ප්‍රමාණය බැසිල් රාජපක්ෂ කියනවා අලුත් ලකුණකින් ඔය ඉතින් ඒක තමයි එයාගේ ප්‍රතිවාදයේ නායකයා. නේද? මම කියලා නෑනේ නායකයි කියලා.